අරංගියේ. පතරකම අරන් ගිහින් කොල්ලට ගිනි පෑගුවේ මම. එතකොට ගිනි පෑගුවා නම් කෝ දරුවට මොනවද තියෙන්නේ දැන් මේ වෙනකොට? මොකද ඒක පඩක් බලන පස්සේ ගිහින් කරගත්තා. මට හැමෝෙන්ද පොකේ ටික. පිටුතා මේ පොකේ ටික. හරි. ඉර කරලා තිබ්බේ අපෝ. හරි. එහෙනම් සියලු දෙනාට අවශ්‍ය කෙනාට අවශ්‍ය මොහොතට යන්නේම දීපා. තනි කෙනෙක් යට දෙන්න බෑ කාටවත්. එහෙමනම් අවශ්‍ය කෙනාට අවශ්‍ය මොහොතට ඒ දේ දෙන්න පොරොන්දු වෙනවද? එහෙමයි. පොරොන්දු වෙනවද? පොරොන්දුයි. ඈ? සත් කඩවර 12 කඩවර සත්ති. 1009 කඩවර සත්ති. දිවුරපන් කියන රාවණ අපච්චිගේ පහන ගාවට ගිහිල්ලා දිවුරපන්. ඔබ දිවුරපන් ගිහිල්ලා. දිවුරපන්. මොකද්ද බල දිවුරන්න ඕනවා? දිවුරපන්. මොකද්ද දිවුරන්න ඕනේ? කිව්වනේ මේ ඕනි කෙනාට ඕනි මොහොතට ඕනි වෙලාවට එන්න අවසරය දෙනවා කියලා. එහෙමයි. එදායි නම් දුන්න බල මම. නෑ දුන්නේ නෑ. නාගපත් නමනකොට එන්ට දීලා කරදරයක් වෙනකොට මමයි බැන්නේ බල ඉස්සරහට. නාරි නාගපත්නි අම්මා එනකොට ඉස්සර වෙන්න දුන්නේ නාගපත්නි අම්මා බල වැඩි හින්දානේ. නැත්තම් දෙඩි මුණ්ඩක් පත්තිනකොටත් එහෙම තමයි. එහෙම කරේ නෑ බං. උඹ කොහමද එහෙම කියන්නේ? ගොල්ලා වින කඩනවා අතින්. කොහමද කඩ? කොල්ලට මොනවද තියෙන්නේ? මේ කොල්ලට බල මේ තියෙන සර්වාංගයක්. සර්වාංගයක් තියෙන වැඩක් තියනවද? කොල්ලට වෙන මොනවද තියෙන්නේ? අයි බල අනවරම් පළවරම් තෙතවරම් තියෙනවා. එතකොට ගෙදරෙව් තියෙනවා. ගෙදරෙව් උන්ට හරියාකාරව සත්‍ය දෙනවා. කවද්ද දෙන්නේ? උන්ට කාටවත් මුට අත දියන්නවත් බෑ බල. ඒ වුණාට දරුවට ගෙදරින් කොච්චර ප්‍රශ්නද? දරුවා තනියෙන් යන්න ඕනේ ගමනේ ආරයි යවනවා. දරුවා තනියෙන් අරන් ගියාට වැඩක් නෑනේ. දරුවා තනියෙන් අරන් ගියාට වැඩක් තියනවද? ගෙදරෙවුන් නැතුව, ගෙදරෙවුන්ගේ උදව්වක් නැතුව, ගෙදරෙවුන් මේ ගැන පැහැදිලිව නැතුව, කිසි දෙයක් දන්නේ නැතුව මේ දරුවට තනියට තමුන් විනයක් කරන්නේ. තමුන් තමා විනයක් වෙලා තියෙන්නේ. තමුන් විනයක් වෙන්නද ආවේ? නෑ. එහෙනම් රෝලකින්දයි ආවේ. දරුවා රකින්න ආවන තමුන් කවුද? සෙනවිරත්න මුල්කඩවර දේවතාවුන් වහන්සේ. සෙනවිරත්න මුල්කඩවර දේවතාවුන් වහන්සේ මේ සරුවාංගයට වඩින්නේ නෑ. කවුද මේ ඉන්න ඥාතියා කියලා අහනවා. ඥාතියා. දරුවාගේ මේ ඥාතියා කවුද? මලයකේ. මලයකෙක් නම් ඔබ කවුද ඔබ දරුවාගේ කවුද ඔබ කියලා මං අහන්නේ. මුත්තා. මුත්තා කියන්නේ මොකද්ද? තාත්තගේ පැත්තෙන්. තාත්තගේ පැත්තෙන් මුත්තා. දැන් එතකොට මොනවද අරන් ඇවිල්ලා තියෙන්නේ? දරුවට බලවරන් දෙනවා. පෙදවරන් දෙනවා. ආරක්ෂාව දෙනවා. කැපුම් අවසර දෙනවා. ඕන එකක් අපලා දාන්න පුළුවන්. ඕන යකෙක්ගෙන් වැඩ ගන්න පුළුවන් බල. අනවරන්තේ දෙවරන් බලවරන් දීලා ඖෂධ වරුත් දුන්න බල මම. එතකොට බල ඔබ එතකොට දෙනවද යක්කුන්ට විතරද දෙන්න පුළුවන්? දෙයියෝ නාගයෝ පුළුවන් බල. ඔක්කොම ආකාරයේ මුත ඖෂධ වරන් දීලා තියෙන්නේ. ඔක්කොම දෙනවද ඔබ? මගේ පැත්තෙන් දෙන්න තියෙන උපරිම දෙනවා බල. එතකොට අනිත් උන්ටත් දෙන්න දෙනවද? දෙනවා. ඈ? ඒක සත්තයි. එහෙනම් වරින් දෙන්න ගන්න. මේක කපුරුනේ. ඔක්කොම ටික දුන්නේ නෑනේ.